හරි ළමයි good day ඔයාලට. එතකොට question form එක ප්‍රශ්නාර්ථ තමයි අද කතා කරන්න lesson එක. මම කලින් කතා කරා lesson කීපයක් මෙන්න මේ was were am is are will be කියන මෙන්න මේ helping verbs. එතකොට මේවා මේ පාවිච්චි කරන්න ඒ noun එක pronoun එක the subject එක විස්තර කරන්න blah 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 ඔයාලා ඒවා දන්නවා. එතකොට මෙන්න මේ helping verbs පාවිච්චි කරලා ගොඩනගන වාක්‍යෙම අපිට පුළුවන් ප්‍රශ්නයක් විදිහට අහන්න. උදාහරණයක් ගත්තොත් මම වෛද්‍යවරයෙක්. I am a doctor. ඔර මම ඒකම අහන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට. කොහොමද? මම වෛද්‍යවරයෙක්ද? Am I a doctor? අන්න. අපි ඒකට පොඩි වෙනසක් කරනවා අර වාක්‍යෙම. අපි කතා කරගෙන යනවා. ඒකට මම පොදුවෙම කරන්නේ question form කියලා දාලා. එතකොට මම මුලින්ම ගන්නන්නමයි was එක. අතීත කාලේ ඉඳලා වර්තමානයට ඇවිල්ලා අපි අනාගතයට යනවා. was. He was in the class. ඔහු පන්තියේ සිටියා. මෙන්න මේ තියෙන helping verb එක මුලට ගත්තාම අපිට මේ වාක්‍යෙම ප්‍රශ්නයක් විදිහට ගොඩනගන්න ප්‍රශ්නයක් කරන්න පුළුවන්. මම ගන්නවා එහෙම was he in the class. ඔහු පන්තියේ හිටියාද? සරලයි. හරිම සරලයි. අපිට කරන්න තියෙන්නේ helping verb එක මුලට ගන්න එක. එච්චරයි. බහුවචනයක් ගමු අපි මොකක් හරි. Students were good at English. ශිෂ්‍යයන් මෙතන ඉස්සරහට ශිෂ්‍යයන්ට ඉංග්‍රීසි හොඳට උඩට ඉංග්‍රීසි උඩට සයන්ස් ගමු ගොනේ සයන්ස් ඉංග්‍රීසි කියන භාෂාවත් එක්ක ලැන්ග්වේජ් එකකුත් වෙන නිසා ටිකක් ගලපන්න බෑ. Students were good at science. ශිෂ්‍යයෝ විද්‍යාවට හොඳින් හිටියා. විද්‍යාව හොඳට කරා. Science. විද්‍යාවට හොඳින් හිටියා. good at කිව්වහම නිකන් අර විෂයකට good at something කියලා කියන්නේ. මම ගත්තත් ඒක සිංහල තේරුම හරියට වෙන්නේ නැහැ ළමයි. ඒකට මම ගන්නම් මේකට තේරුම. Students are good at science. හරි. සරල කරන්නකෝ වාක්‍යය. තමයි කතාව. Students are good. අදුව තියද්දි අතකොච්ච ගන්න නෑ. Students were good. ළමයි හොඳින් හිටියා. එතකොට මේකම ප්‍රශ්නයක් විදිහට ගන්නවා. Were students good? ළමයි හොඳින් හිටියාද? හරිම සරලයි. හරිම ලේසි. උඩට ගන්න තියෙන්නේ මේ උපකාරක පදේ helping verb එක. කතා කරමු දැන් වර්තමාන present tense එක.
I am a singer. මම ගායකයෙක්. Am I a singer? මම ගායකයෙක් ය. sorry. මම ගායකයෙක්ද. එතකොට I am a singer මම ගායකයෙක්. am I a singer? මම ගායකයෙක් ය. මම ගායකයෙක්ද? අන ප්‍රශ්නයක්. එතකොට මේවා ළමයි අනිත් දේ තමයි මේවා yes or no questions ගොඩක් කරාට මෙහෙම අපි helping verb එක මුලට අරගෙන build කරන questions වල answer එක වෙන්නේ yes or no. එකත් මතක තියාගන්න. මේකේ answer එක පිළිතුර yes or no. ඔව් නැහැ. I am a singer මම ගායකයෙක්. am I a singer? මම ගායකයෙක්ද? එතකොට අපිට කියන්න පුළුවන් yes ඔව් no නැත is ගමු අපි. she is beautiful. එතකොට මුලට ගමු ඇය ලස්සනයි. is she beautiful? ඇය ලස්සනයිද? question form එක සරලයි. එතකොට මේකේ උත්තරය මොකද්ද? yes ඔව් no නැහැ. ආයකින් ගමු they are clever students. ඔවුන් දක්ෂ ළමයි. are they clever students? ටෝන් එකක් පොඩ්ඩක් වෙනස් වෙනවා නේ. they are clever students. ඔවුන් දක්ෂ ළමයි. are they clever students? අන්න ටෝන් එකක් වෙනස් වෙනවා. මෙතන වෙනසක් තේරුණා නේද? මෙතන තියෙන පදේ මෙතනදී ඒක කැපිටල් වෙනවා. ඒක ඔයාලට දකින්නද කියලා මම හිතනවා. ඔවුන් දක්ෂ ළමයිද? සරලයි. හරි. future tense එකට ගත්තොත් මම ගන්න මේක විතරක් මොකක්ද? ඒත් එච්චරම තමයි. පොඩි වෙනසක් තියෙන මොකද will be කියන වචන දෙකක් තියෙන නිසා helping verb එක. you will be a university student. ඔයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වනු ඇත. අනවාට පොඩ්ඩක් මොටිවේට් වෙන්නත් එක්ක මම දුන්නා. කවදා හරි ඒක කරලා කැම්පස් යන්න. උඩ මම ගන්නවා මේකේ will be නේ තියෙන්නේ. අපි වෙන දෙයක් අනාගතේ වෙන දෙයක් ගැන කියද්දි will be helping verb වචන දෙකම ගන්න. එතකොට මේකෙදි වෙන්නේ will එක විතරයි මුලට එන්නේ. will you be a university student? ඔයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වනු ඇද්ද? තේරුම මොනවද අපිට ගන්න වෙනස් කරනවා. දැන් මේක ගත්තා you will be a university student. ඔයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වේවි. කොට මේකෙදි will you be a university student? ඔයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වේවිද? අන්න question එක ඔයාට දෙන්න. විදිහට තමයි ළමයි නැත්නම් අනිත් තේරුම ගත්තා.
You will be a university student. ඔයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වනු ඇත. Will you be a university student? ඔයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වනු ඇද්ද? අන්න. හරිම සරලයි. question එක ඔයාට guess වෙන විදිහට වැඩ කරන්න. ඊළඟ lesson එකෙන් හම්බෙමු. Goodbye.